හායි කොහොමද ඔයාලට? ඉතින් අද මම ගෙනාවා ලේසියෙන් හදාගන්න පුළුවන් ආප්ප රෙසිපි එකක්. ඉතින් මම අද කිරි ආප්පයි බිත්තර ආප්පයි දෙකම ඔයාලට හදන විදිහ පෙන්නනවා. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේ ආප්ප එක හදාගන්නේ ගෙදර හදාගත්තු හාල් පිටි වලින්. මේකට අපිට පිටි ටික හලලා ඉතුරු පිටි ටිකත් වමනා වෙනවා. මුලින්ම මේ හලලා ඉතුරු වෙන පිටි වලට වැහෙනකම් වගේ වතුර දාලා ලිපේ තියලා මේ වගේ මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. මේ වගේ ඝන මිශ්‍රණයක් එද්දින් ලිප ඕෆ් කරලා මේක බාලා චුට්ටක් නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ වෙනම භාජනයකට ඊස්ට් මේස හැන්දකුයි සීනි මේස හැන්දකුයි දාලා ලා මද රස්න උණු වතුර එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මිනිත්තු 5ක් විතර ඊස්ට් ටික ඇක්ටිව් වෙනකන් මේක වෙනම තියන්න ඕනේ. අපි දැන් ආප්ප මිශ්‍රණය හදාගමු. මේකට අපි අර කොටාගත්තු හාල් හුණ්ඩු දෙකේ පිටි ටික භාජනයකට දාලා ඒකට පාන් පිටි අඬු කෝප්ප එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්තු හාල් පිටි කැඳ එක ඔක්කොම දාලා මේ විදිහට අනා ගන්න ඕනේ. මේක මෙහෙම පොඩ්ඩක් අනලා අපි හදාගත්තු ඊස්ට් ටික මේකට දාගන්නවා. ඊස්ට් තිබුණු කෝප්පෙට තවත් වතුර අඬු කෝප්ප භාගයක් විතර දාලා හොඳට මිශ්‍ර කරලා ඒකත් අපි ආප්ප මිශ්‍රණයට දාගන්නවා. මේ වගේ පදමට ඒ කියන්නේ මේ වගේ පොඩ්ඩක් දියාරුවට ආවහම මම මේ මිශ්‍රණය පැය දෙකක් විතර පිපෙන්න තියනවා. මිශ්‍රණය පිපුණට පස්සේ මම මේකට පොල් කිරි අඬු කෝප්ප දෙකක් විතර එකතු කරලා මේ වගේ උකු බැටර් එකක් හදා ගන්නවා. කිරි ප්‍රමාණය අඩු වැඩි වෙයි. ඒක නිසා මේ වගේ බැටර් එකක් කිරි දාලා හදා ගන්න. ඔයාලා කැමති නම් මේ වෙලාවේ බිත්තරයක් කඩලා එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට රස අණුව ලුණු එකතු කරගන්නවා. මේකට මම ලුණු මේස හැඳි භාගයක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගත්තා. මම මේ මිශ්‍රණයෙන් ආප්ප වර්ග දෙකක් හදනවා. එකක් කිරි ආප්ප, අනික බිත්තර ආප්ප. මුලින්ම අපි කිරි ආප්ප එක හදාගමු. කිරි ආප්ප එකට දාන්න කිරි මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයි. අවශ්‍ය ප්‍රමාණයට කිරි අරගෙන මම මෙතන ගත්තා කිරි කෝප්ප භාගයක් විතර. ඒකට ලුණු හැඳි කාලකුයි සීනි හැඳි භාගකුයි දාලා හොඳට දිය කරගත්තා. ඒක තමයි අපි කිරි ආප්ප එකේ මැදට දාගන්නේ. මුලින්ම මම මේ වගේ තාච්චියක් අරගෙන මද ගින්නේ ලිපේ තියා ගන්නවා. ඒකේ හොඳට තෙල් ගා ගන්න ඕනේ. නැත්තම් ගලව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මම මේකට මේ වගේ හැන්දකින් එකක් මිශ්‍රණය දාලා මේ වගේ කරකව ගන්නවා. අපි හදාගත්තු මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් විතර මේ ආප්පේ මැදට දාලා මේක වහලා මිනිත්තු දෙකක් වගේ ලිපේ තියා ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්තු කිරි ආප්ප එක. අපි දැන් බලමු බිත්තර ආප්ප එක හදාගන්නේ කොහොමද කියලා. කලින් වගේම ආප්ප මිශ්‍රණය තාච්චියට දාලා ආප්පය හදා ගන්නවා බ්‍රවුන් කරලා. ඊට පස්සේ ඒක මැදට බිත්තරයක් කඩලා දාගන්නවා. බිත්තරේට ගම්මිරිස් කුඩු හැඳි භාගකුයි ලුණු හැඳි කාලකුයි උඩින් දාගන්නවා. මේක වහලා මද ගින්දරේ මිනිත්තු 2-3ක් අපි ලිපේ තියාගන්නවා. මේ තියෙන්නේ අපේ ක්‍රිස්පි බිත්තර ආප්පේ. නෝමල් ක්‍රමයට ආප්ප හදනවට වඩා මේ විදිහට හදපුවාම කිරි රසයම හොඳට තියෙනවා. කිරි ආප්පෙත් ගොඩක් රසයි. හදලා අනිවාර්යෙන් බලන්න. බලලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මේ වගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න.